හදවතින් අපි පක්ෂයේ නිර්මාතෘ වෙන ශ්‍රී ලංකාවේ ලෝපාලවණු දාර්ශනිකයන් සුසාජී විශ්ේ නිර්මාණය කළ තියෙන විදිහට හොයාගෙන තියෙන විදිහට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් 25කට පෙම්මියම් 25ක් තමයි නිර්මාණය කරන්නේ. එම පෙම්මියම් 25 තුලට පරිගණක ඉංජිනේරුවන් දාලා තමයි මිනිස්සුන්ගේ සියලු ප්‍රශ්න විසඳන්නේ. ඉතින් මේ පෙම්මියම් 25 නිර්මාණය කිරීම තමයි ඉස්සල්ලාම කරන්නේ. පෙම්මියම් 25 නිර්මාණය කරන ක්‍රමවේදය තමයි ආදරය ගැන ප්‍රශ්න පත්‍රයක් තියෙන එක. ඔයාලට ප්‍රශ්නයක් ඇති ඒ ප්‍රශ්න පත්‍රයේ මොන වගේ දේවල්ද තියෙන්නේ, මොන වගේ ප්‍රශ්න තියෙන්නේ කියලා. ඉතින් ඒකේ තියෙන්නේ වඩාත්ම හැඟීම්වල ගීත තිබුණු අපේ හිතට ඇත්තටම ආදරයක් විරහ දුකක් දැනුණු ඒ ලයන්විතු ගීත ගායනා කරපු 90 දශක කාලයේ තිබුණු හැඟීම්වල ප්‍රේම ගීත විරහ ගීත තියෙන්නේ හින්දි. ඉතින් ඔයා ඒ 90 දශකයේ හින්දි ප්‍රේම ගීත පරිශීලනය කරපු කෙනෙක් නම් ඔයා ඒ අපි විසින් දිස්ත්‍රික් 25ටම ඉදිරිපත් කරන ආදරය ගැන ප්‍රශ්න පත්‍රයක්. ඒකට ඔයාට උත්තර ලියලා පාස් වෙලා පුළුවන් මේ පෙම්මුණ හද නිලධාරියෙක් වෙලා පෙම්මුණ නිර්මාණික නිලධාරියෙක් බවට පත් වෙන්න. ඒ ආදරය ගැන ප්‍රශ්න පත්‍රයෙන් පාස් වෙන කෙනා තමයි රටේ නීතිඥයෙක් වෙන්නේ. ඒ කියන්නේ ජජ් කෙනෙක් වෙන්නේ. එයා උපදෙස් දෙන ආකාරයට අනිත් අය සියලුම ආකාරයේ පෙම් සම්බන්ධතා පැවැත්වීම සහ විවාහ වීම කළ යුතුයි. ඉතින් ඔයාට සූදානම් වෙලා ඉන්න. ඔයාට හිතෙනවා නම් මට ආදරය දැනෙන, විරහ දුකක් දැනෙන හදවතක් තියෙනවා, හිතක් තියෙනවා කියලා. ඔයාත් 90 දශකයේ හින්දි සින්දු බලලා තියෙනවා නම්, ෂෝ බලලා තියෙනවා නම් ඔයාටත් පුළුවන් මේ වගේ ක්‍රමවේදයක් හදාගන්න, ඒකට උදව් කරන්න. හැබැයි ඒවා එකට පෙම්මියම් 25කින් පමණක් මේ රට පාලනය කරන මේ ක්‍රමවේදය ඉස්සල්ලාම රටේ ක්‍රියාත්මක කරව ගන්න ඕන. ඒකට ඔයා කරන්න ඕන 2029 ජනපති ප්‍රතිවරණයේදී හදවත වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න ඕන. අපේ සලකුණ හදවත පාට රෝස. හදවතනේ මෙහෙම තියෙන්නේ. ආන්නේ රෝස පාට නාගෙන එහෙම ආදරය කරන අය, ලව් කරන අයගේ ප්‍රධාන සංකේතයක් කියලා තියෙන ඇපල් ගෙඩියකින් එන්නේ. හදවතින් අපි පක්ෂ වෙනුවෙන්, හදවත වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරුවොත් ඔයාට ආදරයක් දැනෙනවා නම් ආදරය ගැන ප්‍රශ්න පත්‍රයට උත්තර දීලා පාස් වෙලා නීතිඥයෙක් වෙන්න පුළුවන්. ජජ් කෙනෙක් වෙන්න පුළුවන්.